සිටියානම් සමිඳුනි ඔබ පිළිසරණ පතා මම එමි බවඳුරු කතර ගෙවා. උදේ සාදුකාරය දෙන්න හැමදෙනාම නමස්කාරය කියන්න පන්සී සමාදන්. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံ පේ බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံ පේ ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံ පේ සංඝං සරණං ගච්ඡාමි. တတိယံ පේ බුද්ධං සරණං ගච්ඡාමි. တတိယံ පේ ධම්මං සරණං ගච්ඡාමි. တတိယံ පේ සංඝං සරණං ගච්ඡාමි. සරණාගමනං සම්පුන්නං පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දත්තානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්දින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අපමාදේන සම්පාදේත. පිළියෙල කරගත් යෙදුනා වූ මල් පහන් සුන්දුම් ගිලම්පසාදී පූජාවන් ලෞතර බුදුරජාණන් වහන්සේ උදෙසා සම්බුද්ධ පූජාවක් වශයෙන් පූජා කරමු. පූජා වේවා කියන ප්‍රාර්ථනාව ඇති කරගෙන මා සමගම වන්දනා කරමු. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ අනුත්තරෝ පුරිස ධම්ම සාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ
ගනසාරප්පදිත්තේන දීපේන තමදං සිනාති ලෝකදීපං පූජයාමි තමෝනුදං සුගන්ධිකාය වදනං අනන්ත ගුණගන්ධිනං සුගන්ධිනා තේන පූජයාමි තථාගතං වන්න ගන්ධ ගුණෝපේතං ඒතං කුසුම පූජයාමි මුනිං දස්ස සිරිපාද සරෝරුහේ පූජේමි බුද්ධං නේන පුඤ්ඤේන මේතේන ලබාමි මොක්ඛං පුප්පං මිලායාති යතයි ධම්මේ කායෝ තථායාති සුගන්ධං සීතලං කප්පං පසන්න මధుරං සුභං පානීයමේතං භගවා පටිගන්නාතු අදිවාසේතු නොබන්තේ ගිලාන ඉමං අනුකම්පං උපාදාය පටිගන්නාතු මුත්තම නාගවල්ලි දලුපේතං චුන්න භෝග සාම්බෝලං පටිගන්නාතු සතං පූජේ වන්දාමි චේතියං සම්බං සබ්බඨානේ සුපතිට්ඨිතං සාරීරික ධාතු බුද්ධ රූපං සකලං සදායස්ස මූලේ නිසින්නෝව සබ්බාරි විජයං අකාපත්තෝ සබ්බං වන්දේ තං බෝධිපාදපං ඉමේ ඒතේ මහා බෝධි ලෝකනාතේන පූජිතා පිතේ නමස්සාමි බෝධි රාජා නමස්සුතේ කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්ඡයං කමමේ බන්තේ පුරි තථාගත කායේන වාචා චිත්තේන පමාදේන මයා ගතං අච්ඡයං කමමේ ධම්ම සම්දිත්තික කායේන වාචා චිත්තේන පමාදේන මයා ගතං අච්ඡයං කමමේ සංඝ සුපටිපන්න ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ අප විසින් ශ්‍රද්ධාවෙන් භක්තියෙන් ගෞරවයෙන් පිළිහෙල කොට පිරිනමන ලද මෙම සියලුම පූජාවෝ අපටත් අප නමින් මියගිය ඥාතීන්ටත් දෙව් මිනිස් සැප නිවන් සැප පිණිසම අප කෙරෙහි අනුකම්පා කොට පිළිගෙන වදාරන සේක්වා.
ගුණ සංඝ සිරසා නමාමි සාර සාර ගුණ තාර තාර දිත වීර වීර සුචි සාරදම් රූප රූප තල ආදි ආදි අස තේජ තේජ වර භූසතං දේව දේව නර නාග නාග සුර කේලි කේලි මකුට සානං ලෝක ලෝක ගුරු රාජ රාජ සිරි පාද පාද පන මමං අවසර ආයුබෝවන් අවසර ආයුබෝවන් සිත වන්දේ දස වන්දේ එසක් වලින් එසක් වලට මෙසක් වලින් මෙසක් වලට දස දහසක් සක් වල වලට ඒකනායක වූ දෙවියන් වහන්සේලාටයි මේ ආරාධනා කරන්නේ. සද්ධම්මං මුනි රාජස් සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්
භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඉමස්මින් කායේ කේසාලෝ මානකා දන්තාති ධර්මාභිලාෂී ගුණගරුක පින්තුනි බන්දුල උදේසිරි මහත්මයා චමිලා ගුණවර්ධන මහත්මිය එවැගේම සීතා මහත්මිය ශ්‍රියාවතී මෑණියන් තමන්ගේ දුව දරුවන් ඥාතීන් හිත මිත්‍රාදීන් ගම්වාසී ඔබ හැමදෙනාමත් වසල්වාසී ඔබ හැමදෙනාමත් ඒක රාශී කරගෙන වැදගත් පින්කමක් යුතුයකමක් ඉෂ්ට සිද්ධ කරන්නට බලාපොරොත්තු වන පින්කමක් මේ පරමාර්ථයේ තබාගෙන මාටින් ගුණවර්ධන පියතුමාණන් එවැගේම සුමනදාස පියතුමාණන් සිරිවර්ධන රාජගුරු මහත්මයා ජයවංශ සහෝදරයා එවැගේම කේ රූපසිංහ සහෝදරයා කියන මේ හැමදෙනාටම පින් අනුමෝදන් කිරීමේ සත්පුරුෂ බලාපොරොත්තුව හදවත් වල ඇති කරගෙන හැමදෙනාම දන්නවා හේමා ගුණවර්ධන මෑණියන් පිළිබඳව එවැගේම මාටින් ගුණවර්ධන මහත්මයා පිළිබඳවත් දන්නවා අවුරුදු 33ක පමණ කාලයක මමත් මේ දෙපළ පිළිබඳව හොඳ අවබෝධයක් තියෙනවා විහාරස්ථානයේ ආශ්‍රය නිශ්‍රය කරගෙන විහාරස්ථානයේ දියුණුවේ වෙනුවෙන් ඒ වගේම කැප වෙලා උදව් උපකාර කරලා ආධාර කරලා විහාරයේ කටයුතු සංවර්ධනයේ කටයුතු වලට මහත් දායකත්වයක් ලබා දීපු අම්මා කෙනෙක් හැටියට තාත්තා කෙනෙක් හැටියට හේමා ගුණවර්ධන මෑණියන් මාටින් ගුණවර්ධන පියතුමාණන් සිහිපත් කරන්න පුළුවන්. විහාර මන්දිරයේ ගොඩනගනකොට මුලින්ම අදහසක් ආවා අපි පන්සලේ විහාර මන්දිරයක් තිබුණේ නැහැ බුද්ධ මන්දිරයක් තිබුණේ නැහැ මුලින්. ඉස්සල්ලාම මට අදහසක් දුන්නේ අපි කොහොම හරි හාමුදුරනේ බුදු ගයක් හදමු කියලා. මට අදහසක් දුන්නේ මේ විහාර මන්දිරය හදන්නට හේමා ගුණවර්ධන මෑණියන්. ඒ වගේම තමයි ඒ වගේම ශීපත් කරන්න ඕනේ අපි බෝධි ප්‍රාකාරය හදනකොට අද නම් අද ගොඩාක් දියුණු කරලා තියෙනවා. එදා බොහොම අමාරුවෙන් 1993 අපි බෝධි ප්‍රාකාරය කටයුතු ආරම්භ කළේ. ඒ වගේම බෝධි ප්‍රාකාරය හදලා ගොඩනගලා අපිට මේකට විදුලිය ලබා ගන්න ලොකු මුදලක් යනවා. අද නම් මොනවද රුපියල් 6000ක් කියන්නේ. 93 ඉතින් අපට ඕක ලක්ෂයක් වගේ. ඒ වෙලාවේ හේමා ගුණවර්ධන මෑණියන්ට මතක් කළායින් පස්සේ ඒ මෑණියනොත් ඒ වගේම එම්.කේ. ලයනල් මහත්මයාගේ මෑණියන් ඇලිස් පෙරේරා මෑණියන් දෙපළ එකතු වෙලා බෝධි ප්‍රාකාරයේ විදුලි ආලෝකය සඳහා අපට දායකත්වය ලබා දුන්නා. මම මතක් කළේ ඒකයි ඒ කාලේ ඉඳන්ම පන්සලේ සංවර්ධනයේ වෙනුවෙන් දියුණුව වෙනුවෙන් මහත් කැපකිරීමක් කළ අම්මා කෙනෙක් හැටියට තාත්තා කෙනෙක් හැටියට මේ දෙපළ සිහිපත් කරන්න පුළුවන්. ඒ වගේම මේ දරුවන් සහ සම්බන්ධ කරගෙන කඨින චීවර පූජාවන් පවත්වලා මේ සම්බුද්ධ ශාසනය උගන්වන මහා කුසල් ගණයට ඇතුළත් වන මහා පින්කම සිද්ධ කර ගන්නට යෙදුණා. ඒ වගේම මේ රජරට ප්‍රදේශයේම මේ රජරට පුරාවටම කොතනකවත් කලේ නැති සප්තාසන කාව්‍යමය ධර්මදේශනාවක් දායකත්වයේ අරගෙන බන්දුල උදේසිරි මහත්මයා ඒ වගේම හේමා ගුණවර්ධන මහත්මිය චමිලා ගුණවර්ධන මහත්මිය ඇතුළු මේ පින්නතුන් දායකත්වයේ ලබාගෙන අපි සිද්ධ කරන්නට යෙදුණා. ඒ වගේ මහා ජීවිතයේ මතක හිටින කුසල් දහම් සිද්ධ කරගත්ත ඒ වගේම අපටත් ඒ පිළිබඳව කල්පනා කරලා සතුටු වෙන්න පුළුවන් මහා පින් කරගත් අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් තමයි අද මේ සිහිපත් කරලා මේ උදාාරතර පින්කම සිද්ධ කරන්නේ. ජීවත් වෙලා ඉන්න දරුවන්ට බෑන කෙනෙක් හැටියට දුව දරුවන් හැටියට ඒ වගේම ඥාතීන් හැටියට අපිට කරන්න තිබෙන්නේ එතුමිය සිහිපත් කරලා ඒ වගේ පියතුමාණන් සිහිපත් කරලා මෑණියන් සිහිපත් කරලා ඒ අයට පින්පෙත් අනුමෝදන් කරන්නට මේ වගේ පින්කම් සිද්ධ කිරීම පමණයි.
එනිසා කල්පනා කළේ අද දවසේ මේ ධර්මදේශනා පින්කම පවත්වලා මේන් අත්පත් වන්නා වූ පුණ්‍ය ශක්තිය ඒ මිය පරලෝකියා වූ මාටෙන් ගුණවර්ධන පියතුමාණන්ට, හේමා ගුණවර්ධන මෑණියන්ට, සුමනදාස පියතුමාණන්ට, ශ්‍රීවර්ධන රාජගුරු පියතුමාණන්ට, ජයවංශ සහෝදරයාණන්ට, කේ රූපසිංහ සහෝදරයාණන්ට කියන මේ හැම දෙනාටම පින් අනුමෝදන් කිරීමේ බලාපොරොත්තු ඇති කරගෙන පින්නතුනි ධර්ම දේශනාවට මුලින් කිය යුතු කරුණු කාරණා ටිකක් පූර්විකාවක් වශයෙන් ওই ටික මම සඳහන් කළේ. මම මාතෘකාව වශයෙන් තබාගත්තේ පින්නතුනේ කුද්දක නිකායට අයිති සූත්‍රයක කොටසක්. ලෞතර බුදුරජාණන් වහන්සේ අපි දන්නවා ගමින් ගමට නගරයෙන් නගරයට ජනපදයෙන් ජනපදයට උන්වහන්සේ ධර්ම දේශනා කරමින් වැඩම කරන්නට යෙදුණා. එක කාලයක බුදුරජාණන් වහන්සේ සුන්සුමාර කියන ගමට වැඩම කරන්නට යෙදුණා. බුදුරජාණන් වහන්සේ විතරක් නෙවෙයි 1159ක් රහතන් වහන්සේලා සමග මේ වන්දනා මේ චාරිකාවට ධර්ම චාරිකාවට බුදුරජාණන් වහන්සේ සමග වැඩම කරන්නට යෙදුණා. ජටාධාර කේසිය කියලා පින්නතුනේ බ්‍රාහ්මණ කෙනෙක් ඉන්නවා ඒ ප්‍රදේශයේ හිටියා. උගතෙක්, පඬිතෙක්, ඒ වගේම ගෝලයෝ ළඟ තියාගෙන වේද ශාස්ත්‍රය උගන්වන ගුරුවරයෙක්. මේ ජටාධාර කේසිය කියන මේ බ්‍රාහ්මණතුමාට බුදුරජාණන් වහන්සේ වැඩම කළා කියලා දැනගත්තෙන් පස්සේ මේ ජටාධාර කේසිය යනවා බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න. මේ බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න ගිහිල්ලා උන්වහන්සේ සමග කතා බහ කරලා බුදුරජාණන් වහන්සේ සමග ආගිය තොරතුරු කතා කළා. බුදුරජාණන් වහන්සේ ධර්මානුකූලව කරුණු පැහැදිලි කරලා බොහොම සුවදව දෙන්න කතා බහ කරලා අවසන් වුණායින් පස්සේ ජටාධාර කේසිය කියන බ්‍රාහ්මණතුමා පින්නතුනි බුදුහාමුදුරන්ට ආරාධනාවක් කරනවා. බුදුහාමුදුරනේ හෙට දවල් දානෙට අපේ ගෙදරට වැඩම කරන්න කියලා. බුදුහාමුදුරෝ බ්‍රාහ්මණතුමාගෙන් අහනවා බ්‍රාහ්මණතුමනි ඔබ බ්‍රාහ්මණයෙක් බමුණු වංශිකයෝනේ. ඒ අය ඉතින් බුදුහාමුදුරන්ට ධර්මයට එහෙම කැමති නෑනේ බ්‍රාහ්මණ වංශිකයෝ. ඒ වගේම තමයි මෙතන මහා සංඝරත්නයත් විශාලයි. එක්කෙනෙක් දෙන්නෙක් නෙවෙයි පින්නතුනි 1159ක් රහතන් වහන්සේලා. ඒ නිසා කියන මෙතන පිරිසත් විශාලයි කියලා බුදුරජාණන් වහන්සේ ආරාධනාව බාරගත්තේ නැහැ. ආපහු මේ ජටාධාර කේසිය කියන බ්‍රාහ්මණතුමා ආපහු පින්නතුනේ ඉල්ලීමක් කරන අනේ බුදුහාමුදුරනේ හෙට අපේ ගෙදර දවල් දාන්නට වැඩම කරන්න කියලා. ආපහු බුදුරජාණන් වහන්සේ කියනවා බ්‍රාහ්මණතුමනි අපි විශාලයි පිරිස. ඒ වගේම ඔබ බ්‍රාහ්මණ වංශිකයෙක් ඔබට පුළුවන් වේද ඔය පින්කම කරන්න? ඔය කටයුතු කරන්න පුළුවන් කියලා බුදුහාමුදුරුවෝ ඒ පාරත් බාරගත්තේ නැහැ. ජටාධාර කේසිය බ්‍රාහ්මණතුමාට උපමාකමක් තිබුණා බුදුහාමුදුරුවෝ මහා සංඝරත්නයට දානේ පූජා කරන්න. තුන්වෙනි වරත් බුදුහාමුදුරන්ට ආරාධනා කරනවා අනේ බුදුහාමුදුරනේ කොහොම හරි අපේ ගෙදරට හෙට දවල් දාන්නට වඩින්න කියලා. බුදුහාමුදුරුවෝ වෙලාවේ ආරාධනාව බාර ගන්නවා. දැන් මේක බාරගත්තාන් පස්සේ බොහොම සන්තෝෂයෙන් ජටාධාර කේසිය කියන බ්‍රාහ්මණතුමා පින්නතුනේ ගෙදර ගිහිල්ලා තමන්ගේ ගෙදර කට්ටියයි තමන්ගේ ඥාතීන් වටා පිටාවේ හැමදෙනාම ඒක රාශී කරගෙන දැන් ලහි ලහිය සූදානම් වෙනවා හෙට වඩින මහා සංඝ රත්නයට. එක්කෙනෙක් දෙන්නෙක් නෙවෙයි නේ බන්දුල මහත්තයා දැන් මාසයක් විතර ඉඳන් මේ 7-9කට දාණය දෙන්න සූදානම් වෙනවා. අපි නේද? දැන් නිගමට හිතන්නකෝ 1159කට දානයක් දෙන්න මේ හෙට දවසට. ඊට පස්සේ මොකද කළේ මේ අය දැන් ආසන හදනවා පිරිස හාමුදුරුන්ට වැඩ ඉන්න ආසන හදනවා. ඒ වගේම පැම් පහසු වෙන්න හාමුදුරුන්ට දානේ කට්ටිය ලිපවල් බඳිනවා. මෙහෙම මේ කලබලයේ කටයුතු කරනකොට මෙයාගේ හිතිය පින්නතුන් තවත් හිතවත්. ඒ වගේම බ්‍රාහ්මණ කෙනෙක් සේල බ්‍රාහ්මණතුමා කියලා. මේ සේල බ්‍රාහ්මණතුමා එනවා ගෝලයෝ 300ක් එක්ක ඔහු සංචාරේ යන ගමන් මේ ජටාධාර කේසිය කියන බ්‍රාහ්මණතුමා මුණ ගැහෙන්නේ. ඒ එනකොට බැලුවා මේගොල්ලන් කලබලේ වැඩ.
මොකද කට්ටියක් ගිනිපත්තු කරනවා, ලිප් පදිනවා, කට්ටියක් ශාලාවල් හදනවා, හත් ගහනවා, ආසන හදනවා, කට්ටියක් කෑම පිළියෙල කරනවා. බොහොම කලබලයි. සේල බ්‍රාහ්මණතුමා අහනවා ජටාධාර කේසිය, මොකද්ද මේ කලබලේ? හෙට ආවාහ විවාහයක්වත් තියෙනවද? හෙට මොනවා හරි මගුල් ගෙයක්වත් තියෙනවද මේ තරම් ඉක්මනට කලබලේ වැඩ කරන්නේ? ඒ වගේම මගධ දේශාධිපති බිම්බිසාර රජතුමා හෙට එනවද දානේ කෑමටවත් දවල්? එයාට කෑම පිළියෙල කරනවද? මොකද්ද මේ විශේෂත්වය කියලා අර සේල බ්‍රාහ්මණතුමා ජටාධාර කේසිය කියන බ්‍රාහ්මණතුමාගෙන් අහනවා. ඒ වෙලාවේදී ජටාධාර කේසිය බ්‍රාහ්මණතුමා කියනවන්නේ බිම්බිසාර රජතුමාටවත් කාටවත් නෙවෙයි. ධර්ම රාජ්‍යයේ දිනාගත් බවත් ගෞතමයාණන් වහන්සේ හෙට දවල් මගේ ගෙදරට එනවා දානෙට. උන්වහන්සේට මේ දාන පිළියෙල කරන්න කියලා. සේල බ්‍රාහ්මණතුමා බුදුරජාණන් වහන්සේ ගැන අහලා තිබුණා, දැකලා නැහැ. ඒ වෙලාවේදී අහනවා ඇත්තෙන්ම සේල බ්‍රාහ්මණතුමා අහනවා ඇත්තෙන් බුදුහාමුදුරුවෝද වැඩ ඉන්නේ කියලා. ඔව් ජටාධාර කේසිය කියන බ්‍රාහ්මණතුමා කියන ඔව් බුදුහාමුදුරුවම තමයි. ඒ බුදුහාමුදුරුවම තමයි මං හිතන්නේ. මොකද උන්වහන්සේගේ පිළිබඳව මේ ජටාධාර කේසියතුමා අවබෝධ කරගත්ත හැටියට සේල බ්‍රාහ්මණතුමාට පැහැදිලි කරනවා. බ්‍රාහ්මණතුමනි, මේ බුදුරජාණන් වහන්සේ පුබ්බභාසිතයි. ඒ බුදුහාමුදුරුව පුබ්බභාසිතයි. මොකද පින්නතුනි අපේ බුදුරජාණන් වහන්සේ කවුරු ගියත් ඉස්සෙල්ලාම බුදුහාමුදුරුව තමයි කතා කරන්නේ. කොහොමද කියලා තොරතුරු අහන්න. ඒ නිසා අපේ බුදුරජාණන් වහන්සේ පුබ්බභාසිතයි. ඒ විතරක් නෙමෙයි, සේල බ්‍රාහ්මණතුමනි බුදුරජාණන් වහන්සේ අබ්බා කුට්ටිකෝ. ඒ බුදුහාමුදුරුව යමක් දේශනා කරනකොට කට ඇද කරලා ඇස් දෙක ලොකු කරලා හිබැම අකුලවලා එහෙම කතා කරන්නේ, එහෙම දේශනා කරන්නේ හරිම ප්‍රසන්නයි උන්වහන්සේගේ ඉරියව්. මුහුණේ ප්‍රසන්නකමක් තියෙනවා. ඒ නිසා ඒ බුදුහාමුදුරුව කල්යාණ මිත්‍රතාවය විතරක් නෙවෙයි සේල බ්‍රාහ්මණතුමනි, ඒ බුදුහාමුදුරුව කියන වචනයක් පාසා පව් තර්ක විතර්ක නෑ, ජීවිතේට එකතු කරගන්න දෙයක් පමණයි දේශනා කරන්නේ. ඒ බුදුරජාණන් වහන්සේ අරහං සම්මා සම්බුද්ධෝ මේ විදියට පින්නතුනි සේල බ්‍රාහ්මණතුමාට අර ජටාධාර කේසිය කියන බ්‍රාහ්මණතුමා බුදුහාමුදුරුව ගැන තමන් අවබෝධ කරගත්ත තරමට බුදුරජාණන් වහන්සේ පිළිබඳව පැහැදිලි කරනවා. ඒ වෙලාවේ අහනවා සේල බ්‍රාහ්මණතුමා ඔය කියන බුදුහාමුදුරුව කොහෙද වැඩ ඉන්නේ කියලා. ජටාධාර කේසිය අත දික් කළ කෙනා අර පේන වනල හැබේ තමයි බුදුහාමුදුරුව වැඩ ඉන්නේ කියලා. සේල බ්‍රාහ්මණතුමා දැන් යනවා බුදුහාමුදුරුව මුණ ගැහෙන්න. යන ගමන් ගෝලයින්ට කියනවා, බෝලයිනේ නුඹලා කෑ ගහන්න එපා, කතා බහ කරන්න එපා, කසුකුසු ගන්න එපා. නිශ්ශබ්දතාවයට ගරු කරන කේසර සිංහෙක් වගේ බුදුරජාණන් වහන්සේ. ඒ නිසා මම ගිහිල්ලා කතා බහ කරනවා, මමත් එක්ක කතා කරද්දී ඔබලා එහෙම මෙහෙම ප්‍රශ්න අහන්න එපා. නිශ්ශබ්දව බුදුහාමුදුරුවෝ කියන දේවල් අහගෙන ඒවා මොනවද කියලා ඉගෙන ගන්න ඕනේ කියලා ගෝලයොත් මේ නිශ්ශබ්දතාවයේ ඇති කරගෙන අවවාද දීලා එකගෙන යනවා බුදුරජාණන් වහන්සේ මුණ ගැහිලා. කියලා බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා වැඳලා එකත් පසක ඉඳගෙන සේල බ්‍රාහ්මණතුමා බලනවා ඇත්තටම මේ බුද්ධත්වයට පත් වෙච්ච කෙනෙක්ද කියලා. මෙයා දන්නවා අංගෝපාංග පිළිබඳව ඒ ගැන අවබෝධයක් තිබුණා. බැලුවා බුදුරජාණන් වහන්සේගේ දෙසිස් මහා පුරුෂ ලක්ෂණ. ඒ වගේම 89 ව්‍යංජන ලක්ෂණ. සිරිපතුල් දෙකේ තිබුණු 108ක් මගුල් ලකුණු. මේවා දැක්කෙන් පස්සේ සේල බ්‍රාහ්මණතුමා කල්පනා කළා ඒකාන්තයෙන්ම ගිහි ගෙදර හිටියනම් සක්විති රජ වෙන්න මේ ලක්ෂණ තියෙනවා. මහා පුරුෂ ලක්ෂණ. පැවිදි වුණා නම් ඒකාන්තයෙන් බුද්ධත්වයට පත් වෙනවා. මේ ඒකාන්තයෙන්ම බුද්ධත්වයට පත් වෙලයි මේ ඉන්නේ කියලා. එහෙම කියලත් ඒ සේල බ්‍රාහ්මණතුමා ආපහු බුදුරජාණන් වහන්සේ සමග සාකච්ඡා කරනවා. බුදුහාමුදුරුවනේ මට ප්‍රශ්නයක් තියෙනවා, මට දැනගන්න ඕනේ, යමක් ඉගෙන ගන්න තියෙනවා. ඔබ වහන්සේ මේ බුද්ධත්වය ලබා ගත්තේ කොහොමද? ඒකට මොනවද ඔබ වහන්සේ ගත්ත ඒ වගේම අනුගමනය කරපු ක්‍රියාමාර්ග කියලා. බුදුරජාණන් වහන්සේ සේල බ්‍රාහ්මණතුමාට කියනවා අභිඤ්ඤයං අභිඤ්ඤාතං භාවේ තබ්බංච භාවිතං
පහතබ්බම් පහිනම් සෙල බ්‍රාහ්මණ තුමනි මං අවබෝධ කරගත යුතු සියල්ල මං අවබෝධ කරගත්තා. පින්තුනි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ මෙරි මෙරි ඉපදිපිදි සංසාරේ ගමන් කරන්නේයි කියලා මේ සෙල බ්‍රාහ්මණ තුමාට පැහැදිලි කරනවා. මං අවබෝධ කරගත්තා මේ සියල්ලක්ම අවබෝධ කරගත යුතු සියල්ල අවබෝධ කරගත්තා කියලා. බුදුරජාණන් වහන්සේ අපට මේ දේශනා කරනවා අපි අවබෝධ කරගන්න ඕනි මොනවද? අපිත් මේ සංසාරේ මෙරි මෙරි ඉපදිපිදි ගමන් කරනවා. මං ගොඩාක් දේවල් නෙවෙයි එක කරුණක් ගැන මේ වෙලාවේ පැහැදිලි කරලා දෙන්න. එක දෙයක් හරි ඉගෙන ගන්න එපා එක බණකින් එක බණ පදයක් හරි. අපි අපේ ජීවිතය පිළිබඳව අපි අවබෝධයක් ඇති කරගන්නවා. අපේ පංචස්කන්ධය පිළිබඳව ජීවිතය කිව්වෙන් පස්සේ අපේ සිරිත් පිරිත් ඒ වගේම අපේ චර්යා රටාවලුත් එක්කනේ. එවනේ අපි මේ ගත කරන පංචස්කන්ධය පිළිබඳව අපි හරිය වැටහීමක් ඇති කරගන්න ඕන. අවබෝධයක් ඇති කරගන්න ඕන. ඒ වැටහීමක් ඇති කරගත්තොත් තමයි අපිට මේ සංසාර ගමන අපිට කෙටි කරගන්න පුළුවන් වෙන්නේ. පින්නතුනි අද වෛද්‍ය විද්‍යාවෙන් කියනවා ශරීරය ගැන කියනවා අපිට ඔකට කියනවා වෛද්‍ය විද්‍යාවේ නේද? වෛද්‍ය විද්‍යාව දිනුනලා විවිධ කටයුතු ඒ වගේ විවිධ දේවල් අදහස් ප්‍රකාශ කරනවා. ඒ වගේම වෛද්‍ය විද්‍යාව කොටස් කරලා කෑලි කරලා අරවට මේවට කියලා අපේ ශරීරය කොටස් කරලා මේව කරලා මේගොල්ලන් ප්‍රකාශ කරනවා. මට පුදුමයි පින්නතුනේ මේට වසර 2558කටත් ඉස්සෙල්ලා අකුරු ලියන්නවත් නැති කාලෙක බුදුහාමුදුරුවන්ගේ කාලේ අකුරුවත් ලියන්න නැති කාලෙක මේ බුදුරජාණන් වහන්සේ අපේ ශරීරයේ පිළිබඳව විග්‍රහ කරලා තියෙන හැටි අපේ ශරීරයේ පිළිබඳව විග්‍රහ කරලා තියෙන හැටි අපේ බුදුහාමුදුරුවෝ කොටස් තුනකට විග්‍රහ කළා. ඉන්ද්‍රිය වශයෙන් ඒ වගේම අංගෝපාංග වශයෙන් ඒ වගේම අවයව වශයෙන් කොටස් තුනකට වෙන් කළ අපේ ශරීරය බුදුහාමුදුරුවෝ දේශනා කළා. අපිට තියෙනවා ඉන්ද්‍රිය නේද? මොනවද ඉන්ද්‍රිය කියන්නේ? ඉන්ද්‍රිය කීයක් තියෙනවද? කියන්නේ ඔයගොල්ලන් උනොත් කමන්නේ ඇහෙන්න කියන්නේ. සාකච්ඡා කරමු. යමක් ඉගෙන ගන්න. ඉන්ද්‍රිය කීයක් තියෙනවද? ඈ? ඉන්ද්‍රිය ඔයගොල්ලන්ට නෑ වගේ. ඈ? මට නම් තියෙනවා ඉන්ද්‍රිය පහක්. අපි ඕකට කියනවා බුදුහාමුදුරුවෝ දේශනා කරන පංචේන්ද්‍රිය කියලා. මොනවද ඉන්ද්‍රිය පහ? ඇස, කන, නාසය, දිව, ශරීරය. ඉන්ද්‍රිය පහයි. එතකොට මට තවත් ප්‍රශ්නයක් තියෙනවා. ඇස කිව්වෙන් පස්සේ ඒක වචනයක්ද බහු වචනයක්ද? ඒක වචනයක් නේද? ඇස කිව්වෙන් පස්සේ ඒක වචනයක්. කන කිව්වෙන් පස්සේ ඒක වචනයක්. එහෙනම් කොහොමද මට දැන් ප්‍රශ්නේ තියෙන්නේ ඇස කිව්වෙන් පස්සේ දකුණු ඇහැද වම් ඇහැද? කාලා වරෙන්ක කියන්නේ මං කියන්නේ දීපංක උත්තර කියලා. ඇස කිව්වෙන් පස්සේ දකුණු ඇහැද වම් ඇහැද? මොකද අපිට ඇස් දෙකක් තියෙනවනේ. එහෙමනම් අපි කියන්නේ ඇස්, කන්, නාසය. ඇයි එහෙමනම්? මම ඔක ඔප්පු කරලා පෙන්නන්නම්. අර පැත්තින් අයටම බැරි වෙයි. මේ පැත්තින් අයට පුළුවන්. හොඳට ඇස් දෙක ඇරලා බලන්න බුදුහාමුදුරුවෝ දිහා. ඇස් දෙකෙන්ම බලලා ඒ බලන ගම එක හැකින් මන් දිහා බලන්න. බෑ නේද? එහෙමනම් තේරුම් ගන්න අපිට ඇස් දෙකක් නැහැ. කන් දෙකක් නැහැ. ඉන්ද්‍රිය තියෙනවා. ඒ ඉන්ද්‍රිය වශයෙන් එකයි අපිට තියෙන්නේ. ඒ වගේම කන ගත්තාම එක ඉන්ද්‍රියක්. ඇහැ ගත්තාම ඉන්ද්‍රියක්. ඒ වගේම දිව ගත්තාම ඉන්ද්‍රියක්. ඉන්ද්‍රිය වශයෙන්. ඊළඟ උපාංග කියන්නේ මොනවද? අවයව කියන්නේ. දැන් බුදුහාමුදුරුවෝ කොටස් කළා අවයව කියලා. දැන් මේ මං අල්ලගත්තේ කනද?
ඉන්ද්‍රිය වශයෙන් කන නෙවෙයි. අවයව වශයෙන්. දැන් මේ කනේ මේ කෑල්ල නැහැ කියලා ඇහෙන්නේ නැතුව යනවද අපිට? ඇහෙන්නේ නැතුව යන්නේ නැහැ. ඇහි ඉන්ද්‍රිය තිබුණට ඇහි කාච දාන්නේ ඇහැට නෙවෙයි. කණ්ණාඩි දාන්නේ අවයව වලටනේ. එතකොට අපේ මේ ඉන්ද්‍රිය තියෙන්නේ අපිට මේ අරමුණු දැන ගැනීමට. අනිත් මේ තියෙන්නේ අවයව. ඒ විතරක් නෙවෙයි බුදුරජාණන් වහන්සේ ආපහු අපට දේශනා කරනවා මේ උපාංග හැටියට. කොටස් 32ක් දේශනා කළා බුදුහාමුදුරුවෝ. මොනවද? කේසා, ලෝමා, නකා, දන්තා, චතෝ, මන්සන්, නාරු, අට්ටි අට්ටි මිජ්ජා, වක්කං, හදයන්, යකනං, කිලෝමකං, පියකං, පප්පාසං, අන්තං, අන්තගුණං, උදරියං, කරේසං, පිත්තං, සෙම්මෝ, පුබ්බෝ, ලෝහිතෝ, සේදෝ, මේදෝ, අස්වසා, කේලෝ, සිංගානිකා, ලසිකා, මුත්තම්, මත්තකේ, මත්තලොංගන්ති කියලා බුදුහාමුදුරුවෝ කොටස් 32කට පෙන්눔 කළ අංග උපාංග වශයෙන්. අංග උපාංග වශයෙන්. මේ අපේ ශරීරය ඇතුලේ තියෙන දේවල්. අපේ ශරීරයේ තියෙන කොටස් 32කට දේශනා කළා. දැන් අපි කියනවා කේසා. කේස්, ලෝමා, ලොම්, නකා, නියපොතු, දන්තා, දත්. ඒ වගේම තචෝ කියන්නේ හමට. දැන් එතකොට බුදුරජාණන් වහන්සේ මෙන්න මේ කාරණා පහත් ඒ කියන්නේ 32ක් කොටස් දෙකකට වෙන් කරනවා. ඒ 32 කොටස් දෙකකට වෙන් කරනවා. එයි කේසා, ලෝමා, නකා, දන්තා, තතෝ ඔය පහ එක කොටකට දානවා. අනිත් කොටස් 28 තවත් කොටකට දානවා. එයි මේ අංගවල විශේෂත්වය තියෙනවා. hina වෙන්න එපා. කිව්වට ඔය කේසා, ලෝමා, නකා, දන්තා, තචෝ කියන මේවට විතරයි මේකප් දාන්න පුළුවන්. ඔය පහට විතරයි මේකප් දාන්න පුළුවන්. අනිත් ඒවාට මේකප් දාන්න බෑ. දැන් හෘදේ වස්තුව ගත්තයින් පස්සේ මට ඕකට ටසල් ටිකක් එල්ලන්න ඕනේ කියලා කරන්න පුළුවන්ද? බෑ. වකු ගඩුව ගත්තයින් පස්සේ මට ඕකට රේන්ද ටිකක් අල්ලන්න ඕනේ කියලා කරන්න බෑ. එතකොට අර මේ මුලින් කේසා, ලෝමා, නකා, දන්තා, තචෝ කියන මෙන්න මේ ටිකට විතරයි පින්නතුනේ මේකප් කරන්න පුළුවන්. ඒ අංග උපාංග හැබැයි ඒ වගේම තවත් උපාංග කියලා කියන්නේ හැඩයක් තියෙන දේවල්. හැඩ තියෙනවා. දැන් වකුගඩුවේ අපිට හැඩයක් තියෙනවා. ගන්න පුළුවන් ෆොටෝ එකක් ගන්න පුළුවන්. එක්ස්රේ ගන්නවා කියලා ගන්න හදවත් වල ගන්නවා. නේද? පෙනහළු වල ගන්නවා. බඩවැල් වල ගන්නවා. අස්ථි පිළිබඳව ගන්නවා. එතකොට ගන්න බැරි ඒවා තියෙනවා මොනවද? හැඩයක් නැති දේවල්. ඈ එවමෙවයිතෝ